අදත් හැමෝම ආදරෙන් පිළිගන්නා වීඩියෝ එකට. ඉතින් ඔන්න මං අද අරගෙන ආවේ ලස්සනම වීඩියෝ එකක්. ඉතින් ඇයි දන්නවද මේ වීඩියෝ එක ලස්සන වීඩියෝ එකක් වෙන්නේ? ඒ තමයි මේ වීඩියෝ එක පුරාවටම මම පෙන්නන්නේ ලස්සන cute items නිසා. ඉතින් මන් දන්නවා මං වගේම මැරි කරපු ගොඩාක් ගෑනු ළමයින්ට තියෙන පිස්සුවක් තමයි මේක. කිෂන් එකට ගෙදරට ලස්සන දේවල් එකතු කරන එක. ඉතින් මට හිතුණ එක නිසා මේ දේවල් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා. මොකද මේ දේවල් හරිම ලස්සනයි. මට ඒ දේවල් ප්‍රයෝජනවත් වුණේ කොහොමද? ඒ හැම දෙයක්ම මට හිතුණා ඔයගොල්ලොත් එක්කත් ෂෙයා කරන්න ඕනේ කියලා. මෙන්න මේ දැන් පෙන්වන items ටික මම ගත්තේ නිගම්බ වල තියෙනවා 350 items තියෙන කඩයක්. අන්න ඒ කඩෙන් තමයි මම මේවා ගත්තේ. මෙන්න මේ කප්ස් දෙකට නම් හරිම ආසයි. මේක හරිම cute. මං ගොඩක් වීඩියෝස් වල දකින විදිහ කප් එකක්. ඉතින් මං මේ වගේ ක්ලාස් එකක් හොය හිටියේ. ඒ වගේම මේක. ඒකත් මට උයද්දි හරිම ප්‍රයෝජනයි. මේක නම් මම ගත්තේ කරද මුංගුස්, කරාබු නැටි, කුරුඳු වගේ දේවල් දාන්න. මේක නම් ඇත්තටම හරිම ලස්සන හින්දා මට හරි ආස හිතිලා තමයි ගත්තේ. ඒකත් හරිම ෂෝක්. පේනව නේද ඒකේ ලස්සන? ඉතින් මෙන්න මේ මග් එකත් මට ආස හිතිලා මං අරගත්තේ. මට නම් ඇත්තටම පුදුම මග් පිස්සුවක් තියෙන්නේ. මේ වෙනකොට මගේ ළඟ මාර ගොඩක් මග්ස් තියෙනවා. ඉතින් මං ඔයගොල්ලන්ට ඒ ටිකත් දවසක පෙන්නන්නම්කෝ. මෙන්න මේ ස්ටෝරේජ් පින් එක අරගත්තේ මම ෆ්‍රිජ් එකට පාවිච්චි කරන්න. ඉතින් මම මේකේ දාලා තියෙනවා ෆ්‍රිජ් එකේ තියෙන සෝස් වර්ග, වැනිලා, ඒ වගේම ඔය චුටි බොටල් තියෙන්නේ. අන්න ඒව තමයි මේකේ දාලා තියෙන්නේ. මේක ඉතින් වෙන තැනක එල්ලන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම පාවිච්චි කරන්නේ ඒ දෙයට. මෙන්න මේක මම ටික දවසකට කලින් ගත්තු පැකේජ් එකක්. මේක මම ගෙන්න ගත්තේ කොළඹ තියෙන සත්සෝ ලංකා කියන එකෙන්. ඔයගොල්ලන්ට මතකයි නම් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරලා තියෙන වීඩියෝ එකක් සත්සෝ ලංකා කියන shop එකට මම විසිට් කරපු වීඩියෝ එකක්. ඉතින් දැන් items වල quality එක කොහොමද කියලා මම දන්න හින්දා මම online order කරගත්තා. ඉතින් මේ තියෙන මට ආපු පැකේජ් එක තමයි මේ ටිකට 5950ක් ගියා. හරි දැන් බලමු මම මොනවාද ගෙන්න ගත්තේ කියලා. ඉතින් ඇත්තටම මම මේන්ලි ගෙන්න ගන්න මට ඕන වුණේ මගේ වොෂ්රූම් එකේ මගේ ෂැම්පූ, කන්ඩිෂනර්, බොඩි වොෂ් වගේ දේවල් ලස්සනට දාලා තියන්න මට බොටල්ස් ටිකක් ඕන වුණා. ඉතින් ඒක ගෙන්න ගත්තා. මෙන්න මේක දන්නවද? මේකෙන් තමයි මස්වල කටු කඩන්න අපිට ප්‍රයෝජනවත් වෙන එකක්. මේකෙදි මම මොකද්ද කියලා බලන්න ගෙන්න ගත්තේ. හැබැයි තිලක් මයිකේ තියෙනවා මේකට වැඩිය චුට්ටක් ස්ට්‍රෝං හෙවි අයිටම් එකක්. ඒක හැබැයි මේකට වැඩිය ගාණත් අඩුයි. මට ඒක හම්බුනේ මේ ළඟදී. ඉතින් මෙන්න මේක තමයි මං හොයන්න ගත්ත බොටල් එක. මේකට මං හිතන්නේ කියන්නේ ඩිස්පෙන්සර් නේද? මට හරියට මතක නැහැ. මේ ඉතින් මේ වගේ බොටල්ස් 3ක් ගෙන්න ගත්තා. ඊට අමතරව මම ගෙන්න ගත්තා මගේ පිගන් ටික තියන්න චූටි රැක් එකක්. ඒ වගේම මං ගේන බටර් දාලා තියන්න ලස්සන අයිටම් එකක්. ඒ බටර් දාන එකට මොකද්ද කියන්නේ කියලා නම් මන් දන්නේ නැහැ. මට ඒකේ නමක් එහෙම මීටර් නෑ, අයිඩියා එකක් නෑ ඒක ගැන. ඊට අමතරව මගේ ළඟ තියෙන චූටි JBL වගේ ස්පීකර් එකක්. ඒකේ මයික් එක කැඩිලා. ඉතින් මට හිතුණා මේ මයික් එක ගෙනල්ලා try කරලා බලන්න ඕනේ කියලා. ඒක හොඳට වැඩ. හැබැයි මේක වයර් තියෙන එකක්. වයර්ලස් එකක් නෙමෙයි. ඉතින් එන්නකෝ මම දැන් මේ අයිටම්ස් ටික ඔයගලන්ට පෙන්නන්න.
ඔන්න ඉතින් මේ තවත් දවසක් මෙදත් මං ගියා අර 350 අයිටම්ස් තියෙන ෂොප් එකට. ඉතින් ඒකින් ගත්ත දේවල් තමයි මම මේ ඔයගලන්ට පෙන්වන්න හදන්නේ. ඉතින් ඕගොල්ලෝ නිගම්බාවට ඉන්න කෙනෙක් නම් ඕගලන්ටත් මෙතෙන්ට යන්න පුළුවන්. මේක තියෙන්නේ ග්ලැමර් ගේට් එක තියෙනවනේ. ග්ලැමර් ගේට් එකේ ඉඳන් පොඩ්ඩක් ඉස්සරහට ඉදි තියෙන සම්පත් බැංක් එක. ඒක ළඟ තියෙන ලිමෝකිස් කියලා ෂොප් එකක්. අන්න එතන තියෙනවා පාර. අන්න ඒ පාරේ මීටර් 100ක් 150ක් යද්දි තමයි මේක තියෙන්නේ. හරියටම පොල් පරිශ්‍රණ ආයතනයේ ඉස්සරහා තමයි මේක තියෙන්නේ. ඉතින් යන කෙනෙක්ට ගිහිල්ලා ගන්න පුළුවන්. මේ අයිටම්ස් හරිම ලස්සනයි. ඒ වගේම හරිම රීසනබල්. ඉතින් මට ඒගොල්ලෝ කවුරුත් ස්පොන්සර් කරලා නැහැ. මම මේ ඔයගලන්ට මේ වගේ දේවල් ගන්න ආස කෙනෙක්ට ගන්න තමයි මේ දේවල් කිව්වේ. එහෙම නැතුව මට කවුරුත් ස්පොන්සර් කරලා නෙමෙයි. මෙතන මේ තියෙන අයිටම්ස් හරිම ලස්සනයි. අන්කමන් අයිටම්ස් උත් තියෙනවා. ඒක නිසා. ඉතින් එන්නකෝ දැන් මම ගත්තේ මොනවද කියලා බලන්න. අන්න ඉතින් මේ තියෙන්නේ තිලක්මයකට මං ගිහපු තවත් දවසක වීඩියෝ එකක්. ඉතින් බලන්නකෝ මං අද ගිහිල්ලා මොනවද අරගෙන ආවේ කියලා. ඉතින් තිලක්මාගේ මම ගත්තේ මෙන්න මේ හුක්ස් ටිකයි මෙන්න මේ ක්ලිප්ස් ටිකයි. මොකද මට මේ හුක්ස් වගේකුයි මේ වගේ ක්ලිප්ස් වගේකුයි ඕන වෙලා තිබුණා. ඒක නිසා ඊට අමතරව ගත්ත මෙන්න මේ බෝල්ස් තුන. මේක නම් හදලා තියෙන්නේ වේවැල් වලින්. අර දුඹුරු පාට එක හදලා තියෙන්නේ කෝටු වලින්. ඇත්තටම හිතා ගන්නත් බෑ ඒව කොහොම හදනවද කියලා. ඒ තරම්ම හරිම කලාත්මකයි හරිම නිර්මාණාත්මකයි නේද? ඉතින් මම ඔයගලන්ට කිව්වනේ මට පුදුමාකාර මග් පිස්සුවක් තියෙනවා කියලා. මේ බලන්නකෝ මේ මග් එක නම් මාර ලස්සනයි. මට ඒක එළියේ පැත්තට වැඩිය ඇතුළ පැත්ත තමයි ලස්සන. ඉතින් ඒක නිසා මං ඒ මග් එකෙන් මග්ස් දෙකක්ම අරගත්තා. හරිද? ඊට අමතරව මම අරගත්ත තවත් මග් එකක් බ්ලැක් කලර් එකයි මම අරගත්තේ. මොකද ගෙදර ගොඩාක් මග්ස් තියෙන හින්දා මට හිතුණා ඕනේ නෑ ගන්න කියලා එකක් අරගත්තා. මේක මම ගත්තේ කිචන් එකේ මම හොදන දේවල් තියෙනවනේ. ඒවා හොදන දේවල් වතුර බෙරෙන්න යටට එලන්න තමයි මේක ගත්තේ. මෙන්න මේ
ක්ලොක් එක බලන්නකෝ මේක නම් මාර ලස්සනයි ඇත්තටම මේක හරිම ලස්සනයි හරිම ඇන්ටික් ලුක් එකක් තියෙන ඉතින් මම ඒකට හරි ආසයි ඊට අමතරව මම අරගත්ත මෙන්න මේ පොට් එක මේකත් හරිම ලස්සනයි ග්‍රේ කලර් එක ඊට අමතරව ගත්තා මෙන්න මේ මොකක්ද ඒකට කියන්නේ අර කැම වහන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් net එක අන්න ඒක ඉතින් මේ ටික තමයි ගත්තේ ඊට අමතරව ආයෙත් දවසක ගිහිල්ලා මේ ටික අරගත්තේ මේ තියෙන්නේ ඔන්න බලා ගන්නකෝ අද මං ගිහිල්ලා අරගත්තේ තව කැන්ඩල් එකක් ගත්තා මං කලින් පාරක් ගිහලා කැන්ඩල් ගෙනාවා ඊට අමතරව තව කැන්ඩල් එකක් අරගත්තා අර මං ඔයගලන්ට කලින් පෙන්නුවා නේද මග් එකක් ඉතින් ගෙදර ගෙනාවට පස්සේ මට හිතට නිකන් හරි මදි වගේ මොකද එකයිනේ ගෙනාවේ හස්බන්ඩුයි මයි දෙන්නෙක් ඉන්නවනේ දෙකක් ඕනෙනේ කියලා හිතලා ආයෙත් දවසක ගිහිල්ලා තව මග් එකක් අරගෙන ආවා ඉතින් මේ තියෙන්නේ ඒ ගෙනාපු මග් එක ඊට අමතරව මං ගත්තා මෙන්න මේ ස්පොන්ජ් මට ඉතින් කිචන් එකේ වැඩවලට මේවා හරියට ඕන වෙන හින්දා ඒකත් අරගත්තා ඊට අමතරව මම ගත්තා මෙන්න මේ වගේ වීදුරු කන්ටේන් දෙකක් ඉතින් මේ එකක සාමාන්‍යයෙන් මිල ඔයගලන්ට පේනවනේ 1050ක් වුණා මේ ලොකු එක ඒකට මිලිලීටර් 1040ක් දාන්න පුළුවන් අනිත් කන්ටේන් එකට දාන්න පුළුවන් මිලිලීටර් 700ක් ඒකේ ප්‍රයිස් එක උනේ රුපියල් 750ක් ඉතින් ඒ ටික තමයි එදා ගත්තේ මේ තියෙන්නේ ආයෙත් දවසක තිලක්මයකට ගිහින් ගත්ත දේවල් අනේ මන් දන්නේ මට හිතා ගන්න බෑ මම මාසෙට කී පාරක් නම් මේ තිලක්මයකට යනවද කියලා තිලක්මයකේ මුදලාලිට නම් මම වගේ ගෑන් ළමයි ඉන්නකොට හුඟක් වාසි මොකද මේක නිකන් පිස්සුවක් වගේනේ පිස්සුවෙන් වගේ අපි යනවා තිලක්මයකට ඉතින් මොකද මේකේ කිචන් අයිටම්ස් හෝම්වෙයා ඒවා දැක්කම ඇත්තටම අපිට පිස්සු හැදෙනවනේ ඉතින් තිලක්මයකේ මුදලාලිටයි මේ පණිවිඩේ තවත් මේ වගේ ලස්සන කිචන් අයිටම්ස් තවත් රීසනබල් ගණන් වලට අපිට දෙන්න ඕනේ හොඳද? හරි දැන් ඉතින් ඒ කතාව ඇති. දැන් බලමු මම මොනවද ගත්තේ කියලා. මෙන්න මේ වගේ කාපට්ස් දෙකක් අරගත්තා. ඒ වගේම මෙන්න මේක එක සෙට් එකක්. මේකේ තියෙනවා කිචන් කාපට්ස් දෙකක්. ඉතින් මේ දෙකත් මං අරගත්තා. ඊට අමතරව තව මම අරගත්තා මෙන්න මේ පෑන් එක මේක නම් උනේ රුපියල් 750ක් වගේ ගාණක් මම මේක මේ වෙද්දි පාවිච්චි කරා එච්චර ලොකු ක්වලිටි එකක් නම් නෑ මේක නම් මම ගත්තේ මගේ කිචන් එකේ ඩෙකරේෂන් වලට මට ඕන වෙයි කියලා හිතලා මෙන්න මේ සන්ෆ්ලවර්ස් ටික නම් ගත්තේ තිලක්මයකෙන් නෙමෙයි නිගම්බ වල තියෙනවා ලාභ කඩේ කියලා ෂොප් එකක් අන්න එකෙන් තමයි මේ මල් ටික ගත්තේ. ඒක හොයන්න නම් මම සෑහෙන කට්ටක් කෑවා. කොහෙවත් තිබුණේ නැහැ. ලාභ කඩේ තමයි තිබුණේ. ඉතින් අන්න අර මේ එක එක ෆ්‍රේග්‍රන්ස් එන ඔයිල් බොටල් මං ගේනවා. ගෙනල්ලා මං ඒවා පත්තු කරනවා. ඒව මාර සුවඳයි. ඊට අමතරව මම තව කැන්ඩල් හෝල්ඩර් එකක් ගත්තා. කලිනුත් එකක් ගත්තා. මේකත් ගත්තා. ඊට අමතරව oven safe gloves එකකුයි තව අර වලං අල්ලන්න පුළුවන් ග්ලව්ස් එකක් නෙමෙයි ඒක. නිකන් අර පැනල් එකක් ස්පොන්ජ් එකක් වගේ එකක් තිබ්බා. ඒකත් ගත්තා. මෙන්න මේ ටික තමයි අද තිලක්මයකින් අරගත්තේ. ඉතින් තිලක්මයකේ ලස්සන ස්ටේෂනරිස් තියෙනවා. ඕන කෙනෙක් ඇවිල්ලා ගන්න. ඉතින් මට චූටි ක්ලිප් එකක් ඒකේ දාන්න හිතනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මේ වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉඳපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් hina වෙලා නිරෝගීව ඉන්න ඕනේ.